one and only crush. Coffee එකක් viewer. Coffee එක වෙනින් අද දවසේ ආවට. Ciao ළමයි, welcome to my YouTube channel. ඔන්න අද vlog එකෙන් මම අරන් එනවා මම කරපු පිස්සු වැඩක් ගැන. හුඟ කාලයකට පස්සේ ලංකාවේ ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා ඉතලි වලට. ඉතින් මම යනවා ඒක බලන්න අද. ඇත්තම කිව්වොත් ෆිල්ම් එක බලන්න නෙමෙයි යන්නේ. මගේ one and only crush එක වෙනවා ඉතලි වලට. මොකද එයා තමයි මේ ෆිල්ම් එකේ රඟපාන්නේ. කියන්න පුළුවන්ද කවුද කියලා? තම්නේල් එකේ දාලා තියෙනවානේ කවුද කියලා. ඉතින් මගේ මූලික අරමුණම තමයි යව බලන එක. first time තමයි live බලන්නේ. ඉතින් මම so excited. ෆිල්ම් එක තමයි ice cream. ඉතින් ඒක පටන් ගන්නවා කියලා තිබ්බේ 5:00ට. මේකේ පළවෙනි දර්ශනය තමයි 5:00ට තියෙන්නේ. ඊළඟ දර්ශනය තිබ්බ 8:00ට. ඉතින් මමයි මගේ යාළුවෝ ටිකයි කතා වුණා අපි 5:00 දර්ශනයට යමු කියලා. කොහොම හරි මේක ඉතාලියේ පෙන්නනවා. එතකොට හේමල් ඉතාලියට එනවා කියන නිවුස් එක ආරංචි වෙච්ච ගමන් මම දන්නේ නෑ මං හැමෝටම කතා කරලා යමුද කියලා. කොහොම හරි මගේ තව යාළුවෝ 3 දෙනෙක්වත් එක්කගෙන තමයි මම මේ ගමන ගියේ. ඒ 3 දෙනාත් හේමල්ට පිස්සු වැටිලා ඉන්නේ. අනිත් එක ඉතින් තනියම බුදු වෙන්න ඕනෙත් නැහැනේ. මගේ යාළුවෝ මගේ ළඟම ඉන්න කට්ටිය දන්නවා මම හේමාල්ට කොච්චරනම් ආසද කියලා. මොකද සමහර දවස්වල මම Facebook එකේ post share කරනවා මාව දන්න කෙනෙක් නම් හොඳින්ම දන්න කෙනෙක් නම් මගේ crush එකව කියන්නේ කියලා. ගොඩක් මගේ ළඟ ඉන්න යාළුවෝ mention කරන්නේ හේමාල් කියලා. ඇත්තටම මම යාට මාරම විදිහට ආසයි. මම දන්නේ නැහැ ඒක නම් පිස්සුවක්. කොහොම හරි මගේ පිස්සුව නම් හොඳ වුණා. මම දන්නේ එච්චරයි. මේක බලන ඔයාලත් එතන වෙති මේ කෙල්ලට නම් පිස්සු කියලා. හැබැයි ඉතින් ඔව් මට පිස්සු. මේකේ ටිකට් එකක් වුණා යූරෝ 10ක්. ඉතින් ඒක ලොකු ගානකුත් නෙමෙයි. අනිත් එක ෆිල්ම් එක බලන එක නෙමෙයි මගේ මූලික අරමුණ ඇවිල්ලා හේමාල්ව බලන එක. ෆිල්ම් එක ගැන කිව්වොත් ඒක හොඳ ෆිල්ම් එකක්. හැබැයි චුට්ටක් විතර අපිට බෝරින් ගතියක් දැනුණා. හැබැයි ඒකේ රඟපාපු කැරක්ටර්ස් ඔක්කොම ඒ ෆිල්ම් එකට සාධාරණයක් ඉෂ්ට කරලා තිබ්බා. ඉතින් මම ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලට දැන් දාන්නම් බලන්න. ඕකේ. ඔය සීන් එකට පස්සේ මොකද වෙන්නේ සිද්ධිය කියලා ඔබට මතකද? මේ ෆිල්ම් එක ෆේමස් වුණේ හේමාල් මේ ෆිල්ම් එකේ කැරක්ටර්ස් 4කට 5කට විතර චේන්ජ් වෙනවනේ. එන්නේ ඒ හින්දා තමයි මේ ෆිල්ම් එක වෙනස් වුණේ. අනිත් එක ඒ චේන්ජ් වෙන එක හොඳට මේගොල්ලෝ කරලා තිබ්බා. අපිටත් හිතා ගන්න බැරුව ගියා මේ ඉන්නේ හේමාල්ද කියලා. අනික ඒකේ හිටපු ඇක්ටර්ස් උත් මේ මාරම ලස්සනයි. යාගේ හරි අමුතු ලුක් එකක් තියෙනවා. හරි ලස්සනයි ඉතින්. මේ ඉන්නේ මේ ෆිල්ම් එක බලන්න මම ඇදගෙන ගියපු සෙට් එක. ඉතින් පේෂලා එයා stay with me කියලා YouTube channel එකක් කරනවා. මාව subscribe කරලා තියෙන කට්ටිය යාවත් ගිහලා subscribe කරන්න. මායි මගේ යාළුවෝයි hina වෙවි බැලුවේ මේ ෆිල්ම් එක. හේතුව තමයි මේකේ දුවන කොටස් වැඩි. ඒ කියන්නේ දුවන ඉවරයක් නැහැ. ඉතින් අර hina වෙවි බලන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ ෆිල්ම් එක කරලා තියෙන්නේ අවුරුදු 10කට කලින්. එතකොට ඉතින් දැන් තියෙන quality එක ගන්න බෑ. ඒක සාධාරණයි. ෆිල්ම් එක ඉවර වුණා කොහොම හරි පැය දෙකකට විතර පස්සේ අම්මෝ දැන් තමයි ළමයි හොඳම කොටස එන්නේ. හොඳම ෆිල්ම් එක දැන් තමයි පටන් ගන්නෙ. හේමල් ආවා. එයා my god එයා මාරම ලස්සනයි. මම දන්නේ නැහැ. මං හිතනවා මම පිස්සු වැටුන එක සාධාරණයි. මම පොඩි කාලේ නම් මෙයාට ආසයි යන්නේ. මම දන්නේ නැහැ ඇයි කියලා. එයා මාරම හැන්සම්. එයාගේ හැමදේම ෂෝක් කටහඬ ඇස් දෙක හිනාව පර්සනැලිටි එක හැමදේම පර්ෆෙක්ට්. මං හිතන්නේ කොල්ලෙක්ට තියෙන්න ඕන හැමදේම හේමල් ගාව තියෙනවා. මේක බලන ඔයාලත් හේමල්ලගේ ෆෑන් කෙනෙක් නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න.
දැක්කනේ මට මේ වෙලාවේ පිස්සු හැදුනේ නැති ටික විතරයි. තරුණ කණ්ඩායමකට උවමනාව තිබුණා. අපි ගාව මෙන්න මේ වට්ටෝරු සිනමාවට ආදරේ මිනිස්සු හිටියා. ඉතින් මේ වට්ටෝරු වලට අවශ්‍ය මේ අමුද්‍ර චිත්‍රපටයේ වැරදි තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. අද දවස් වෙනකොට එන්න එන්න. බොහොම ස්තුතියි. සහෝදරයා. වේදිකාවට එන්න ඕනේ මම අපි ඒක හොඳයි. ලොකු ශක්තියක්. ඉතින් බොහොම ස්තුතියි. එයාගේ ස්පීච් එක ඉවර කරලා කොහොම හරි මේ අනවුන්සර් කිව්වා අදහස් දක්වන්න කියලා. අනේ දෙයියනේ අනවුන්සර් මට ළඟටම ඇවිල්ලා මට මයික් එක දුන්නා. බලන්නකෝ මම මොනවද එයාට කියන්නේ කියලා. ඔයාලා මං ගැන වැරදියට හිතන්න නම් එපා. ෆිල්ම් එක ඇත්තටම ලස්සනයි. මම කියන්න ඕනේ මම පොඩි කාලේ ඉඳන් ආසයි මගේ one and only crush. හැම සතුටේ මොකද මම ෆස්ට් ටයිම් තමයි ලයිව් එකකට ඉන්නේ. සතුටේ. මම ආසයි කරන්නේ ඔයාගේ කතාවට කිසිම ලැජ්ජාවක් නැතුව මම කතා කරේ. හැබැයි ඊට පස්සේ ඉතින් මම හිටියේ නිකන් අර රතු වෙලා පුපුරන්න පුළුවන් ජම්බු ගෙඩියක් වගේ. මගේ යාළුවොත් මට කිව්වා ඔයාගේ ඇස් වලින් කඳුළුත් වෙනවා. ඔයා රතු පාට වෙලා කියලා. පස්සේ මාව වෙවුලන්න ගත්තා. මොකද එයා තමයි මගේ සෙලිබ්‍රිටි ක්‍රෂ් එක පොඩි කාලේ ඉඳලම. අනිත් එක එයාව ලයිව් දකිනවා කියන්නේ oh my god ඒක වෙනම ෆීලින් එකක්. අනිත් එක යාගෙන මොන ගොසිප් එක ආවත් මං කවදාවත් ඒ ආසාව නැති කරගෙන නැහැ. ඉතින් මං ගෙදරින් පොතකුත් අරගෙන ගියා යාගෙන් සයින් එකක් ගන්න. මොකද මම යාට මේ තරමට මාසයි ළමයි. කොහොම හරි යාට මම කීප සැරයක්ම මගේ නම කිව්වා. ඒ වුණාට යාට ඒක හරියට තේරුණේ නැහැ. මොකද හේතුව මගේ නම චුට්ටක් වෙනස්. අනිත් එක ඒක උච්චාරණය කරන්න පොඩ්ඩක් විතර අමාරුයිනේ. ඒ හින්දාත් වෙන්නේ ඇති. එයා කොහොමත් මට තේරුණ විදියට හරිම හොඳ කෙනෙක්. මොකද එතනට ඇවිල්ලා හිටපු හැමෝත් එක්කම හරිම හොඳට කතා කරා, hina වුණා, හැමෝත් එක්කම ෆොටෝස් ගත්තා, සයින් කරලා දුන්නා, සයින් කරන්න ඉල්ලපු අයට. ඉතින් එයාට තිබ්බේ හරි අමුතු පර්සනැලිටි එකක්. අනිත් එක ළමයි මාරම ලස්සනයි. හිනාව, කටහඬ හැමදේම පුදුම තරම් ලස්සනයි. මගේ හස්බන්ඩ්ටත් මම ඇවිල්ලා කිව්වා මාරම ලස්සනයි කියලා. අනිත් එක තමයි මගේ හස්බන්ඩ්. එයා මාරම අන්ඩර්ස්ටෑන්ඩින්. එයා තමයි මට කිව්වේ යන්නත් කියලා. මොකද මම මෙච්චර පිස්සුවක් නැටුවත් මට වචනයක්වත් කිව්වේ නැහැ. හේතුව එයා දන්නවා මම එයාට කොච්චරනම් කැමතිද කියලා. ඒක ළමයි ආසාවක්. ඒක මං හිතන්නේ හැම ගෑනු ළමයාටම තියෙනවා මේ පිස්සුව. ඉතින් ඒක මටත් අඩුවක් නැතුවම තිබ්බා. නැතුව වැරදි අරමුණක් නෙමෙයි. මේක බලන ඕගොල්ලොන්ගේ සෙලිබ්‍රිටි ක්‍රෂ් එක මෙන්ෂන් කරන්න. එයත් හේමාල් නම් මට ඒ ගැනත් කියලා කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාන්න. කොහොම හරි ඒ ෆිල්ම් එක ඉවරනාට පස්සේ එතනින් අපිට ෆ්‍රී අයිස්ක්‍රීම් එකකුත් දුන්නා. හරි ෆ්‍රී අයිස්ක්‍රීම් එකක් දුන්නේ ෆිල්ම් එකේ නම අයිස්ක්‍රීම් හින්දා. කොහොම හරි මගේ යාළුවෝ ටිකත් වොයිස් කට් ටිකක් දුන්නා. ඉතින් මේ වීඩියෝ එක දැන් මම ඉවර කරනවා. අවසානයේදී තියෙනවා හේමල් මට ලියපු විෂින් නෝට් එක. එහෙනම් next වීඩියෝ එකෙන් ආයෙ හම්බෙමු. bye. subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න. ඔබ මලක් වෙලා සොදුරු මගේ පපුව පුරා පිරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ අප දිවි තිබෙන තුරා ඔබ මට ලැබුණා කියා